වෙසක් පොහොයට පන්සල් ගිහින් සිල් අරන් මැටි පහන් දහස් ගණනක් පත්තු කරන මිනිස්සු අතරේ අති බහුතරයක් ඉන්නේ තමන්ගේ ළඟම ඉන්න මිනිස්සුන්ගේ හිත් අඳුරු කරන අය. අපි ලෝකෙට පේන්න තුරම් බලන්න යනවා, දන්සල් දෙනවා, විවිධාකාර පින්කම් කරනවා. හැබැයි සිල් අරගෙන හවස් වෙලා ගෙදර ආපු සිල්ලම්මලා ගෙදර ඇවිත් ලේලිත් එක්ක රණ්ඩු කරනවා. පුංචි දෙයටත් ගෙදර ඉන්න සැමියාට එහෙම නැත්නම් බිරිඳට තිරිසනෙකුට වගේ කෑ ගන්නවා. දරුවෝ වයසක අම්මා තාත්තා දිහා බලන්නේ මහ බරක් වගේ. පන්සලේදී මුළු ලෝකෙටම සෙත් පතලා ඔයාගේම නිවස අපායක් කරනවා නම් ඔයා එළියේ පත්තු කරන එක පහනකින්වත් ඔයාගේ ජීවිතේට එළියක් ලැබෙන්නේ නැහැ. වෙසක් කියලා කියන්නේ මැටි පහන් වලින් එළිය කරන එක විතරක් නෙවෙයි. තමන්ගේ ඇතුළාන්තයම එළිය කරන එක. තමන්ගේ ඇතුලේ තියෙන වෛරය, ක්‍රෝධය, කේන්තිය නිවන දාලා තමන්ගේ ළඟ ඉන්න මිනිසුන්ගේ හිත නිවන එක තමයි උතුම්ම වෙසක් පූජාව. ඒ නිසා මේ වෙසක් පොය දිනේදී ඔබේ සිතුවිලි වල නැවුම් වෙනසක් ඇති කරගන්න. සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.